හායි ගයිස්, අපි අද යන්නේ ඉතාම නිස්කලංක භූමි භාගයක පිහිටලා තියෙන හරියටම කිව්වොත් යාල රක්ෂිතේ හරි මැද පිහිටලා තියෙන අතීතයේ රහතන් වහන්සේලා 12000ක් විතර වැඩ හිටියයි කියන සිතුල්පව්ව රජමහා පුරාණ විහාරස්ථානයට තමයි අපි අද යන්නේ. බලන්නකෝ ඉතින් කවුද අපිට මුලින්ම හම්බුනේ කියලා. ඉතින් සිතුල්පව්ව රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ගැන කතා කරද්දී මීට අවුරුදු 2200කට විතර කලින් රුහුණේ රජ කරපු කාවන්තිස්ස රජතුමා තමයි මෙම විහාර කර්මාන්තය කරවලා තියෙන්නේ. ඊටත් පසු කාලයේ ඒ කියන්නේ වළගම්බා රජු සමයේ ඇතිවෙච්ච දුර්භික්ෂයත් එක්ක බොහෝ රහතන් වහන්සේලා පිරිනිවන් පාලා තියෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පස්සේ තමයි මේ භූමිය ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා කියලා කියන්නේ. ජනශූන්‍ය ප්‍රදේශයක් වෙච්ච නිසා වෙන්නදී අදටත් මේ ප්‍රදේශය මාරම නිස්කලංක භාවයක් තියෙන ප්‍රදේශයක් වෙලා තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේලාට කොච්චර හොඳට භාවනානුයෝගීව වැඩ ඉන්න පුළුවන් වෙන්නේ නැද්ද කියලා හිතන්න පුළුවන් පරිසරයේ තියෙන නිහඬභාවය නිසාම. මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ මේ ගලේ එක එක අක්ෂර කොටලා තියෙනවා. ඉතින් මේක සංරක්ෂණය කරන්න වෙන්න ඕනේ. මේක වැටක් ගහලා ආරක්ෂා කරලා තියෙනවා. කොහොම හරි අපි විහාරස්ථානයේ වැඳලා පල්ලෙහාට ආවම අපිට යාළුවෙක් හම්බුණා. එයාවත් මම වීඩියෝ එක අන්තිමට එකතු කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.